බුද්ධි පරීක්ෂණය සහ අභියෝග්‍යතාවය කියලා වෙනම පේපර් එකක් එනවා. වෙන්ද ආවේ GK සහ බුද්ධි පරීක්ෂණය එකට. මේ පාර GK වලට වෙනම පේපර් එකකුත් බුද්ධි පරීක්ෂණයට වෙනම පේපර් එකකුත් එනවා. එතකොට අපි වැඩිපුර බරක් වැඩිපුර මහන්සියක් දීලා මේ බුද්ධි පරීක්ෂණේ පේපර් ටික ගොඩ දානවාමයි. රයිට් වැඩිපුර. මොකද අපේ ඒ ක්ලාස් එකෙත් මේකේ සියලු සිද්ධාන්ත යනවා. දැන් ඔයාට උදාහරණයක් මේකේ තියෙන යම් පාඩමක යම් ගාණක් අද මම කියලා දෙදි ඒක ඔයාට බැරි වෙනවා. සාධාරණයි. ඇයි? ඉතින් මං ඒ පාඩම ඔයාට උගන්වලා නැහැනේ. උගන්වලා නැහැනේ. අද ලකුණු ගත්ත හැමදේම ඔයාගේ දක්ෂතාවයෙන් ගත්ත එක. නේ? මගේ දක්ෂතාවයෙන් ගත්ත එකක්වත් නැහැ. සමහරට ඉතින් මගේ YouTube එකේ ඒ කාලේ ඉඳලා දාලා තියෙන වීඩියෝ එකක් බලලා ඔයා දැනුම රැස් කරගත්තා නම් රයිට්. ඒකේ ඔන යම් කිසි දායකත්වයක් තියෙනවා. හැබැයි මේ හැමදේම ඔයාගේ දායකත්වය. එහෙනම් අද ඉඳලා අදිෂ්ඨාන කරගන්න විභාග 10ම ලියනවා. ඔන්න එකක් ඉවරයි. ළමයි පටන් ගද්දිම විභාගයක් තියන්නේ. රයිට්. එහෙනම් මේ වැඩේ කෙරෙන විදිහටයි කරන්න ඕනේ. දැන් බලන්නකෝ. මුදල් නැවත අවසාන සම්මන්ත්‍රණ 5 සඳහා මං ඔයාලගේ මුදල් ගන්නවද? ආයේ නෑ සර්. නෑ. එතකොට මං අවසාන නෙමෙයි මහා නෙමෙයි මහා එකේ මහා අවසාන සම්මන්ත්‍රණය තිබ්බත් ඔයාලට අනිවාර්යෙන් එකට සහභාගී වෙන්න පුළුවන්. රයිට්. ග්‍රාම නිලධාරී විභාගය වෙනුවෙන් මොනියම් හෝ සම්මන්ත්‍රණයක් මම මේ විභාගයේ තියන්න කලින් තියනවා නම් ඒකට ඔයාලට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන්. නැවත ගෙවීමක් සිදු කරන්නේ නැහැ. එතකොට මම මේ නැවත කියන්න උත්සාහ කරන්නේ මොකද්ද? මමයි මෙතනින් ඉස්සරහට මහන්සි වෙලා වැඩ කරන්නේ. ඔයා මේ වගේ මහන්සියේ ප්‍රතිඵල ලබා ගන්නයි ඕනේ. රයිට්? රයිට්? ඒකයි වෙන්න ඕනේ වැඩේ. එහෙනම් ලියපු කට්ටියකින් මට 5 දිනක විතර අදහස් කියන්නකෝ පේපර් එක ලේසිද අමාරුද? ලියපු සර් කට්ටිය මට නම් ටිකක් අමාරුයි. හිරෝෂා ටිකක් අමාරු. අමාරුයි. පේපර් එක ගොඩක් අමාරුයි සර්. ගොඩක් පැයට අමාරු. මැනේජ් කරගන්න බෑ. රයිට්. එහෙනම් මම මෙහෙම දෙයක් කියනවා. දැන් මම මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. සාකච්ඡා කරාට පස්සේ මට කියන්න ඕනේ අනේ අමාරු ප්‍රශ්නේ මොකද්ද කියන එක. රයිට්? මේ ඉන්න සියලු දෙනාට මේක බාරයි. ඔට්ටුයිද? අපි එහෙම එකගතාවයක් දාගෙන මේ වැඩේ කරමුද? දුරස්ත භාවයකින් නැතුව අපි මේක එකතු වෙලා කරමු. එහෙම නේද හොඳ? ඔව් සර්. අන්න රයිට්. එහෙනම් අපි එහෙම කරන්න ඕන. එහෙනම් ඩිස්ප්ලේ එක පේනවා කියන එක ඇහෙනවා මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් අහන්න. අපි යනවා පේපර් එක කතා කරන්න. ග්‍රාම නිලධාරී තරඟ විභාගයේ බුද්ධි පරීක්ෂණය හා අභියෝග්‍යතාවය නිබන්ධන අංක 1 අනුමාන ප්‍රශ්න පත්‍ර 1. රයිට්. අංක 1 සිට 5 තෙක් ප්‍රශ්නවල හිස්තැන් දෙකෙන් එක් හිස්තැනකට එන වචනය පහත කොටුව තුල දී ඇත. ඒ තුලින් අනෙක් හිස්තැනට එන වචනය අර්ථවත් ලෙස ගලපන්න. දෙවන හිස්තැනට අදාළ වචනය සෑදිය යුත්තේ පළමු වචනයේ මුල් අකුර වෙනස් කිරීමනි. රයිට්. මුල් අකුර වෙනස් කිරීමනි. අකුරු 3 4 වචන මේ සඳහා භාවිතා කරන්න. අකුරු 3 4 වචන මේ සඳහා භාවිතා කරන්න. මොකද්ද මේ කියන්නේ? හැමෝටම වරදිනවා මේක. හැමෝගෙම වගේ වැරදි. මේ බලන්නකො මේ අපිට කියන්නේ මෙහෙම මේ එකේ සිට ප්‍රශ්න වලට හිස්තැන් දෙකක් හිස්තැනට එන වචනේ පහත කොටුව තුල දී ඇත. මේ අන්න ඔයාට හොයාගන්න බැරි වෙච්ච එක මේ බලන්න. එක් හිස්තැනකට එන වචනේ. එහෙනම් මෙතන හිස්තැන් දෙකටම එන වචන තියනවද? නැහැ. මේ එක වාක්‍යයක එක් හිස්තැනකට එන්නේ. එහෙනම් මේ වාක්‍ය පහට මෙතන තියෙන 9න් එන්නේ 5යි. පොතෙන්ට දෙන්න කියලා දීලත් නැහැ. ඒ තුලින් අනෙක් හිස්තැනට එන වචනය අර්ථවත් ලෙස ගලපන්න. අපිට ගලපන්න තියෙන්නේ අර්ථවත් ලෙස අපිට හිතා ගන්න තියෙන්නේ. රයිට්? අපිටයි ගලප ගන්න තියෙන්නේ. එතකොට ඊට පස්සේ කියනවා දෙවන හිස්තැනට. රයිට්? දෙවන හිස්තැනට අදාළ වචනේ සෑදිය යුත්තේ පළමු වචනේ මුල් අකුරු වෙනස් කිරීමෙනි. මෙතෙන්ට ලියුවොත් ගලන කියලා මෙතන මෙන්න මේ මුල් අකුර විතරයිලු වෙනස් වෙන්න ඕනේ. මේ එක්සැම්පල් එකක් දීලා. ඊට පස්සේ මේ දෙක එකම තියෙන්න ඕනේ. එහෙනම් ලන කියන එක දෙකටම තියෙනවා. බයන්න දාලා ඔන්නෝම ගලප ගන්න තියෙනවා. රයිට්. එතකොට හරියට හදපු කීප දෙකකුත් හිටියා. වරද්දපු කොට අයත් හිටියා. රයිට්. එතකොට පළවෙනි හිස්තැනට මේ තුලින් ගලප ගන්න පුළුවන් මොකද්ද කියලා බලමු. ඔන්න වාක්‍ය. බබානිස් වලසාට බයි. බබානිස් වලසාට බයි. මෙතන තියෙන එක මේ ඔයාලට නිකන් මෙතන මෙන්න මේක ගලප ගන්න පුළුවන් ඔන්න කෙනෙකුට.
විශාල ගසක. එතකොට සාල උඩ. ඒ කියන්නේ දැන් මේක වෙනස් කරන්න ඕනේ. සාල කියන එක එහෙමම තියෙන්න ඕනේ. රයිට්. එතකොට එහෙම එකක් නැහැ. එහෙනම් ඒක එන්නේ නැහැ. මෙහෙම බලමු. බබානිස් වලසාට බයි වරුවක්. කො මෙන්න වරුවක්. එහෙනම් මෙතන වරුවක් ගසක උඩ ගසක හිස්තනක් උඩ ගත කළේය. වරුවක්. හරි. එහෙනම් මේ රුවක් කියන කෑල්ලන එන්න ඕනේ. මෙන්න මේ රුවක් කියන කෑල්ල තමයි එන්න ඕනේ. අපිට අර්ථවත් ලෙස එකක් ගලපන්න කියලා කියන්නේ. ඉතින් මං ගලපනවා කරුවක් කියලා. ඔන්න කයන්න දාන්න. බවානිස් වලසාට බයි වරුවක් ගසක කරුවක් උඩ ගත කළේය. රයිට්. තව එකක් බලමු. දොස්තර මහතාගේ දැඩි උත්සාහය නිසා කෙසේ හෝ දොස්තර මහතාගේ දැඩි උත්සාහය නිසා කෙසේ හෝ මේ කාගේ හරි ගෙන් බේරා ගැනීමට හැකි විය. මෙතන බලමු. මෙතෙන්ට මේ ඉස්සල්ලා එකට දරුවාගෙන් කියලා දාලත් වැඩක් නැහැ. මිනිසාගෙන් කවුරු බේරගෙන නැහැ. එහෙනම් මේ දරුවා බේරගෙන කියන එක නම් මෙන්න මෙතෙන්ට හදාගත්තා හැකි. ඔන්න දරුවා. එහෙනම් රුවා කියන එක මෙතෙන්ට එනවා. එහෙනම් කවුද? මරුවාගෙන් දරුවා බේරා ගැනීමට හැකි විය. මේ අපි ගලපගන්නේ මරුවා කියන එක. රයිට්. මරුවා කියන එක තමයි අපි ගලපගන්නේ. රයිට්. ඊළඟට තුන්වෙනි එක. දැන් අහන්නකෝ. ඔයාලගේ පේපර් එක ලේසි කරන්නේ නැහැ. ලේසි කරන්නේ නැහැ. මේ අද පළවෙනි ටෙස්ට් එක නිසායි මෙච්චර හරි අඩුවට දැම්මේ. රයිට්. හැමතිස්සෙම හිතන්න දේවල් දෙන්නේ. වෙනදා සිංහල පහක් දාලා නිකන් බබාලට වගේනේ මේ IQ පේපර් කරලා තියෙන්නේ. නේ? ඒවත් අමාරුයි. නමුත් දැන් IQ ප්‍රශ්න රටාව වෙනස්. ඔයාගෙන් හැමතිස්සෙම හදන්නේ මේ thinking රටාව. විභාගයට එන ප්‍රශ්නේ ඒ විදිහටම දෙන්න නම් මට බෑ. මට නෙමෙයි කාටවත් බෑ. දෙනවයි කියන කවුරුත් දීලත් නැහැ දෙන්නත් බෑ. රයිට්. එහෙම දෙනවනම් ඒක ප්‍රශ්නයක්. අපිට පුළුවන් විභාගයට එන ඕනම ප්‍රශ්නයක් වාට ලියන විදිහට ඔයාව හැඩ ගස්වන්න. රයිට්. අන්න ඒක තමයි මේ කරන්නේ. දැන් මේක ඇවිල්ලා හිතන්න පුරුදු කරන්නේ. වෙනස්ම රටාවලට හිතන්න පුරුදු කරන්නේ. රයිට්. එහෙනම් මෙදා පාර නම් අපි එන ඕනම රටාවකට විභාග ලියන්න සූදානම් වෙලා යන්නේ. රයිට්. ඔන්න. ඊළඟට මේ හිස් තැනක් බැවින් කෝපි පානය පිණිස යෙන් ජලය උණු කරේ. මොනවද බලමු. දැන් කෝපි පානය කරන්නේ මෙතන ගත්තොත් නම් අපිට දාගන්න පුළුවන් මේ සීතල. සීතල. එහෙනම් මෙතන තල කියන එක එනවමනේ. නේ? තල කියන එක එනවමයි. සීතල බැවින් කෝපි පානය කිරීම පිණිස තලයෙන් ජලය උණු කරන්න මොකෙන්ද? කේතලයෙන්. කේතලයෙන්. අන්න හරි කේතලයෙන්. දැන් ඕක ගලප ගන්න තැන් දෙකට දාන්නත් වෙන මොලයක් තියෙන්න ඕනේ. රයිට්. කේතලයෙන් ජලය උණු කරන්න. රයිට්. ඔන්න ඊළඟ වලම 4. අය අසරණ අයට කම් පෙන්වීම වැළැක්වී සිටිය යුතුය. මොන අයද බලමුකෝ. බලවත්. රයිට්. බලවත්කම් පෙන්වීමෙන් වැළකී සිටිය යුතුය. බලවත් මෙතෙන්ට දාමු. කුලවත්. අන්න රයිට්. ලවත් කියන කෙනවා මෙතෙන්ට අපි දානවා කුලවත්. කුලවත් අය අසරණ අයට බලවත්කම් පෙන්වීමෙන් වැළකී සිටිය යුතුය. රයිට්. ඒතර ඔන්න ඔය විදිහට තමයි එන්නේ. අවසානක බලමු. කැලෑවේ උගුලකට අසු උණු. මෙතන නෑ. බොහෝ වෙහෙසගෙන කෝ ගලවා ගනු ලැබීය. මොනවද බලමු. ගලවා ලවා එනවා මේ රිලවා කියලා දාමු. කැලෑවේ උගුලකට අසු උණු රිලවා බොහෝ වෙහෙසගෙන ගලවා ගනු ලැබීය. රයිට්. අපි යාව ගලවගෙන. රයිට්. මේ ටික තේරුණා නේද කියන්න හැමෝටම? ඔව් සර්. පේපර් එක ලියද්දි තේරුන්නේ නැහැ. රයිට්. මේ පහම හරියයි මෙතන ඉන්නවද?
හතරක් හරි සර්. හතරක් හරිනේ. right. ආම හරි සර්. very good, very good, very good, very good. නියමයි ඈ.